කියන්නේ මොන ජොබ් එකක් ගත්තත් අනිවාර්යයෙන්ම මේ අපේ අම්මලා තාත්තලා තමයි එතනදී ප්‍රධාන කරගන්නේ. ඒ කියන්නේ අපිත් එක ළඟින් ඉන්න අය මොකද දන්නවද? දවසක අපි මොන ජොබ් එකක් ගත්තත් අපි මොන තැනකට ගියත් අම්මයි තාත්තා ඉස්සරහින් ළමයි කියනනේ. දැන් හිතන්න ජනාධිපති වුණා ජනාධිපතිත් අම්මා ඉස්සරහා ළමයි අම්මට මිනිස්සුන්ට නිකන් ජනාධිපති වගේ කියනවා. ලෝය කෙනෙක් නම් ලෝය කෙනෙක් වගේ වෙනවා. ලෝය කෙනෙක් අම්මලාගේ දරුවෝ තමයි තාත්තලාගේ දරුවෝ තමයි. ඒක තමයි තියෙන්නේ. ඒකට කවදාවත් ඒ කියන්නේ තනතුරකින් කවුද දුන්නා ගන්න හොඳ නැහැ. අපි මෙහෙමයි අරමයි. අපිත් එක්ක දැන් අනිත් මිනිස්සු කියන්නේ උදව් කරමු. දැන් සමහර මිනිස්සු ඉන්නනේ උදව් කරනවා. දැන් සමහර මිනිස්සු ඉන්නවා අපිට සල්ලික අපි දැන් යම් තත්යකට පත් වෙනකම් අපිට උදව් කරපු මිනිස්සු ඉන්නවානේ. ඒ මිනිස්සුන්ට අපි ඉතින් සාමාන්‍ය විදියට ඒ කියන්නේ සලකලා කරලා ඉන්නවා. මොකක්ද හේතුව? දැන් එයාලා නුගත් අපි උගත් කියලා අපි ඒක උඩට ගහන හරියද? ඒක හරියන්නේ නැහැ. මොකද අපිට බැරි කාලේ